everyone, welcome back to my YouTube channel. ඉතින් වෙනද වගේම මගේ යාළුවෝ හැමෝම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. ඉතින් වෙනද වගේම මං අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද ඉරිදා දවසක්. අද අපිට කැම්පස් යන්න තියෙනවා. හැබැයි උදේ ලෙච් එක විතරයි අපිට තියෙන්නේ. හවස අපේ ලෙච් එක කැන්සල් වුණා. ඒක නිසා අපේ යාළුවෝ ටික අපි කතා වෙලා ඉන්නවද පොඩි ගමනක් යන්න. ඉතින් මං උදේම තැඹිලි ගෙඩියක් බීලා මගේ ෆේස් පැක් එක එහෙම දාගෙන කැම්පස් ගියා. දැන් අපි අපේ ලෙච් එක ඉවරයි. ඉතින් දැන් අපි කට්ටියම යනවා අද අපේ යාළුවෙගේ ගෙදර. දැන් අපි මේ යාළුවා ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි යන අතරමඟ සුපර් මාකට් එකකට ගිහින් පොඩි බඩු ටිකකුත් අරගත්තා. ඊට පස්සේ අපි ආපහු අපේ ගමන කන්ටිනියු කරා. අපිට ගොඩක් වෙලා ගියේ නැහැ. ටවුන් එකෙන් ගොඩක් ඈත නෙවෙයි නිසා අපි ඉක්මනට යාළුවගේ ගෙදරට ගියා. යන අතරමඟත් මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් රෙකෝඩ් කරගත්තා. ඇත්තටම අපි ටික දවසකින් නම් කතා වෙවි හිටියේ අපේ යාළුවෝ ටික දෙනා එකතු වෙලා කොහේ හරි යන් යාළුවෙක්ගේ ගෙදර යමු කියලා. ඒ වුණාට අපි ඔක්කොම අල්ලට එකතු වෙන්න පුළුවන් ටයිම් එකක් අපිට හම්බුනේ නැහැ. අද අපේ ලෙච් එකක් කැන්සල් වුණ නිසා අපි ඒ වෙලාවෙම තීරණය කරලා මේ ආපු ගමනක් තමයි මේ යන්නේ අපි. ඔන්න ඉතින් ෆයිනලි අපි අපේ යාළුවගේ ගෙදරට ආවා. මේ ඉන්නේ අද ආපු 4 දෙනා. අපි 4 දෙනා තමයි ආවේ. තව අපේ යාළුවෝ සෙට් එකේ කෙනෙක් ඉන්නවා. එයාට දෙන්න බැරි වුණා. අපි ආව ගමන් ඉතින් අපිට යාළුවා ගෙදරින් තේ හදලා දුන්නා. ඉතින් අපි තේ බොන ගමනොත් පොඩි චැට් එකක් දාගෙන ඉන්න අමතක කරේ නැහැ. ඉතින් අපි තේ බීලා එහෙම ඉවර වෙලා වත්ත පහල පොඩ්ඩක් ඇවිදලා කරලා ඊට පස්සේ අපි සින්දු කියන්න ආවා. ඇත්තටම අපේ යාළුවා සඳලිට සින්දු කියන්න පුළුවන් කියලා අපි දැනගත්තේ එදා. එයාට ලස්සන වොයිස් එකක් තියෙනවා. එයාට ලස්සනට සින්දු කියන්නත් පුළුවන්. ඊට පස්සේ අපිත් ඉතින් සින්දු කියලා චුට්ටක් කතා කර ඉද්දි අපේ යාළුවා අපිට ලන්ච් එක රෙඩි කරලා තිබ්බා. ඉතින් එයාගේ අයියයි කෑම ටික රෙඩි කරලා රසට තිබ්බා කෑම ටික. thank you ඉරේෂාන් අයියා. ඊට පස්සේ අපි කෑම කාලා ඉවර වෙලා අපිට ඒගොල්ලෝ ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් උත් දුන්නා. ඊට පස්සේ අයිස්ක්‍රීම් කාලා ඉවර වෙලා එයාලගේ වත්ත පල්ලෙහැ ඇලක් යනවා. ඉතින් අපි ඒ ඇලත් බලලා ඇලි චුට්ටක් කළා බහැලා ඉඳලා ඊට පස්සේ අපි එළියට වෙලා පොඩක් කතා කර හිටියා. ඉතින් එයාලගේ අවට පරිසරයත් මාරම ලස්සනයි. ඒ වගේම හරිම නිදහස්. ඉතින් මං හිතන්නේ මේ තමයි අපේ ජීවිතවල දවසක ලස්සන මතකයන් විදිහට තියෙන දේවල්. ඊට පස්සේ ඒගොල්ලෝ අපි කතා කර ඉඳලා ගෙදරට ආවට පස්සේ ආපහු තේත් හදලා දුන්නා හවසට බොන්න. ඉතින් අපි තේ බීලා එහෙම ඒගොල්ලන්ට සමු දීලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුණා. ඉතින් මේ දේවල්
අපිට කාලයක් යද්දී අපිට යාළුවෙක් එක්ක දවසක කෝල් එකක් අපි කොහේ නතර වෙයිද කියන්න කවුරුත් දන්නේ නැහැ. ඒක නිසා කවදා හරි කෝල් එකක් අරගෙන කතා කරද්දී හලෝ අපි මේ දේවල් කරා අපේ ජීවිතේ අපි මේ කාලෙදි මෙහෙම හිටියා එහෙම කියලා කියන්න පුළුවන් විදිහේ ජීවිතවලට මතකයන් එකතු කරගන්න ඕනේ. ඉතින් අපි එහෙම හිතලා අපේ ෆයිනල් ඉයර් එක මේ වීඩියෝ එක එඩිට් කරද්දී අපේ කැම්පස් ෆිසිකල් ලෙක්චර්ස් ඔක්කොම ඉවරයි. ඉතින් ලස්සන මතකයන් ගොඩක් එක්ක මේ විදිහට ඉවර කරනවා. ඉතින් ඔය විදිහට ඒ ගමන ඉවර කරලා ගෙදර එද්දි පොඩ්ඩක් රැ වුණා. ඊට පස්සේ මං ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාලා උයන්න ලෑස්ති කරගත්තා. ඉතින් අද බලමු මම මොනවද රැ ඩිනර් එකට හදන්නේ කියලා. මං එන්ටි එනින් ගමන් මං ඉස්සෝ තිබිලා ඉස්සෝ වගේක් අරගෙන ආවා. දැන් මේ ලෑස්ති වෙන එක හදන්න. ඉතින් මාත් එක්ක බලමු අද මං කොහොමද ඉස්සෝ එක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම සුපුරුදු පරිදි ලුණු අමු මිරිස් සුදු ලුණු වගේ දේවල් ටික කපා ගන්නවා. ඊට පස්සේ මම මේ වෙද්දි මගේ ඉස්සෝ එක සුද්ධ කරලා හොඳට හොදලා ඒව ටික ඔක්කොම ඉවර කරලා තියෙන්නේ. ඉස්සෝ ටික දැන් මම මේ වෙද්දි බැදෙන්නත් දාලා තියෙන්නේ. මම දැන් මේ කපාගත්ත ලුණු සුදු ලුණු අමු මිරිස් ඒ ටික අර තෙලට දානවා. ඉස්සෝ එක බැදෙන තෙල් එකටම දාලා ඒකත් එක්ක චුට්ටක් වෙලා බැදෙන්න තියෙනවා. මම අද ඉස්සු සුද්ධ කරගත්තේ ඉස්සගේ පොත් අයින් කරන්නේ නැතුව ඉස්සගේ ඔළුව අයින් කරලා එයාගේ අර පිටේ පිටිපැසි තියෙන අපද්‍රව්‍ය යන අර නූලක් වගේ තියෙන ඒකත් අයින් කරලා තමයි මම මේ ඉස්සු ටික හොඳට පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉස්සු එකත් එක්ක ලුණු සුදු ලුණු අමු මිරිස් වගේ දේවල් ටික හොඳට බැදෙන්න තියෙනවා. මම අද මේකට කරපිංච ඇඩ් කරගත්තේ නැහැ. මොකද මම මුරුංගා කොළ ටිකක් දාන්න තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. ඒක නිසා මේ ටික හොඳින් බැදෙන්න තියෙනවා. ඉස්සෝ කියන්නේ ටිකක් උෂ්ණ, ඒ කියන්නේ ආසාත්මිකතා ඇති කරන්න පුළුවන් කෑමක්නේ. ඒක නිසා තමයි මුරුංගා කොළ ටිකක් අපි එකතු කරගන්නේ. එතකොට ඉස්සෝ වල තියෙන සැර ගතිය, ආසාත්මිකතා ඇති කරන්න පුළුවන් ගතිය ටිකක් අඩු කරගන්න පුළුවන්. මේ විදිහට ඉස්සෝ ටිකයි ලුණු අමු මිරිස් හොඳට බැදුනට පස්සේ මම මේකටම ඇඩ් කරගන්නවා මිරිස් කුඩු ටිකක්, 3-5 කුඩු ටිකක්, ඒ වගේම කහ කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒවත් මේකත් එක්ක ටිකක් බැදෙන්න තියලා හොඳට කලවම් කරගන්නවා. අද මං ඉස්සෝ තෙල් දාගන්න නැහැ. ටෙවල් එකක් විදියට නෙවෙයි හදන්නේ. මං ඒ වෙනුවට ඉස්සෝ කිරි දාලා කරි එකක් විදියට තමයි හදන්නේ. ඉතින් මේ විදිහට 3-5 අමු මිරිස් එක හොඳට ඉස්සු ටික බැදුනට පස්සේ මම මේකට පොල් කිරි ඇඩ් කරගන්නවා. ඊට පස්සේ පොල් කිරිත් ඇඩ් කරගෙන හොඳට කලවම් කරලා ඒක හොඳට ඉදෙන්න අරිනවා. මම මෙතනදී ඉස්සු එකට එකතු කරගන්නේ පළවෙනි කිරි එක. ඒ කියන්නේ මිටි කිරි එක. ඊට පස්සේ මම අර මුලින් කියපු මුරුංගා කොළ ටිකක් පොඩි වැඩ ටිකක් සාමාන්‍යයෙන් ලොකු කෑලි හිටින විදිහට මුරුංගා කොළ ටික කපා ගන්නවා. මේක මුලින්ම ඇඩ් කරන්නේ නැත්තේ එතකොට මේක තැඹිලා ටිකක් දිය වෙන්න වගේ බලන නිසා අපි හොඳට ඉස්සෙක ඉදුණාට පස්සේ තමයි මේක එකතු කරන්නේ. ඉතින් මේ විදිහට කපාගත්ත මුරුංගා කොළ ටික ඊළඟට මම ඉස්සෝ එකට දානවා. ඊට පස්සේ ඉස්සෝ එකට දාලා මේ විදිහට චුට්ටක් වෙලා ඒකත් එක්ක ඉදෙන්න තියෙනවා. ඊට පස්සේ මම මෙතනදී ටිකක් හැඳිගා ගන්නවා. මොකද ඉස්සෝ එක ඉදීගෙන එද්දී කිරි එක පොඩ්ඩක් කැටි ගහන්න වගේ බලනවා පොල් කිරි දාලා තියෙන නිසා. ඉතින් මේ විදිහට ඉස්සෝ ටික මුරුංගා කොළත් එක්ක එකතු කරලා මං හැඳිගා ගත්තට පස්සේ මට තව මුරුංගා කොළ ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මං ඒකත් මේකට දානවා. ඇත්තටම මුරුංගා කොළ ඉස්සෝ එකට එකතු කරපුවාම ඉස්සෝ එකෙන් තව අලුත් සුවඳක් ඒ වගේම රසත් තව වැඩි වෙනවා. ඉතින් මේ විදිහට මං ඉස්සෝ එකට මුරුංගා කොළක් දාලා ඔක්කොම හදාගෙන ඉස්සෝ එක තව ටිකක් ලිපෙන් තියා ගන්නවා. ඉතින් මේ අතරතුරේ මං පොල් සම්බෝලයක් හදාගන්න තමයි හිතාගෙන ඉන්නේ ඉස්සොත් එක්ක.
අද මේ වෙද්දි ටිකක් රෑ වෙලා තියෙන්නේ. ඒක නිසා මට ලොකු ගොඩක් දේවල් හදන්න වෙලාවක් නැහැ මේ වෙද්දි. ඒක නිසා මම ඊළඟට මේ අතරතුර පොල් සම්බෝලෙත් හදා ගන්නවා මගේ. මේ විදිහට මම ඇති පමණට ලුණුත් දාගෙන තව චුට්ටක් හැඳි ගාගෙන මේක මේ විදිහට දෙන්න තියෙනවා. ෆයිනලි මගේ ඉසු කරි එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම පොල් සම්බෝලේ හොඳට වංගෙඩියට දාගෙන කොටාගෙන එහෙම තියෙන්නේ. මට ඒකේ වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඉතින් මම මේ විදිහට පොල් සම්බෝල එක හදා ගන්නවා. අන්තිම ටික තමයි මේ තියෙන්නේ. දෙහි චුට්ටක් ඇඩ් කරගෙන පොල් සම්බෝලේ හදා ගන්නවා. ඉතින් හරියම ගැලපෙන කම්බිනේෂන් එකක් තමයි ඉස්සොත් එක පොල් සම්බෝල කියන්නේ. ෆයිනලි මගේ ඩිනර් එකත් බලන ගමන් මම මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා. මෙච්චර වෙලා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you ගොඩ හරියක්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකම් මම මෙතනින් සමුගන්නවා. ඉතින් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. See you next time. Bye.